දැන් වර්තමාන සමාජයේ ගත්තහම පින්වතුනි උදේ දවල් රැ බණ අහන්නට තියෙනවා. භික්ෂු භික්ෂුණීන් වහන්සේලා ධර්ම දේශනා කරනවා. ඕනි තරම් ධර්මයේ ඉගෙන ගන්න ධර්ම පුස්තක තියෙනවා. ඒ වගේම දරුවෙකුට ලදරු පාසල් අවදියේ ඉඳලා උසස් අධ්‍යාපනයේ ලබන තුරුම ධර්මය උගන්වනු ලබනවා. එහෙම තිබිලත් අද සමාජයේ මොනතරම් අපරාධ කරන පව් සිදු කරගන්න මිනිසුන් ඉන්නවද? හැමදාම මොකක් හරි අපරාධයක් ගැන අකුසල කර්මයක් ගැන අහන්නට සිද්ධ වෙනවා. ඉතින් පින්වතුනි මේ ශ්‍රී සද්ධර්මය තිබියදී බුද්ධෝත්පාද කාලයක උප්පත්තිය ලබාගෙන සිටියදී එතකොට ඒ ධර්මය ගැන කියලා දෙන්නට කෙනෙක් නැතුව තියෙද්දී මොනතරම් එවැනි කාලයක අකුසල කර්ම කරන පිරිස් ඇති වෙයිද? ඒ නිසා පින්වතුනි ඔබ හොඳට හිතට ගන්නට ඕනි, කල්පනා කරන්නට ඕනි මේ ගෞතම බුද්ධ ශාසනයේම මහානදම් පුරන්නට. මේ ගෞතම බුද්ධ ශාසනයේම භාවනා කරන්නට. මේ ගෞතම බුද්ධ ශාසනයේම මාර්ගඵල එකින් එක අවබෝධ කරගන්නට. මේ බුද්ධ ශාසනයේම රහත් වෙලා නිවන් දකින්නට. ඒ නිසා පින්වතුනි ඔබ අහන කාරණේ තමයි මේ කාලේ රහතන් වහන්සේලා නැති නිසා මා මුලින් සඳහන් කළා මේ කාලේ කාටවත් මාර්ගඵල අවබෝධ කරගන්න බැහැ නේද කියලා. මේ වගේ සමාජයේ එක එක කාලෙට සමහර අය නොඑක් ආකාරයේ තර්ක විතර්ක ඉදිරිපත් කරනු ලබනවා. ඔබත් මේ තර්ක විතර්ක වලට රැවටෙනු ලබනවා. පින්වතුනි එහෙම රැවටෙන්නේ නැතිව ඔබ ධර්මය ගැන විශ්වාසය ඇති කරගන්න ඕනි. එහෙම විශ්වාසය ඇති කරගෙන ඒ ධර්මය අවබෝධ කරගෙන මේ බුද්ධ ශාසනයේම නිවන් දකින්නට උත්සාහ කරන්න ඕනි. පින්වතුනි භාවනා කරලා නිවන් අවබෝධ කරගන්නට නම් කාටවත් බාහිර දේවල් පිළිබඳ කලකිරීමටපත් වෙලා භාවනා කරලා නිවන් අවබෝධ කරගන්නට බෑ. උදාහරණයක් හැටියට කියනවා නම් ඔබ ඔබේ සැමියාත් එක්ක එහෙම නැත්නම් ඔබේ බිරිඳත් එක්ක අමනාප වෙලා ඒ ගැන කලකිරිලා භාවනා කරාට නිවන් අවබෝධ කරගන්නට බැහැ. නිවන් අවබෝධ කරගන්නට නම් පින්වතුනි මේ පංචස්කන්ධය පිළිබඳ කලකිරෙන්නට ඕනි. මේ පංචස්කන්ධය පිළිබඳව අවබෝධ කරගන්නට ඕනි. මේ පංචස්කන්ධයාගේ දුක දැනගන්නට ඕනි. එහෙම දැනගෙන තමයි ඔබට නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. පින්වතුනි එහෙම කියන්නේ ඔබ වැඩිපුරම ආදරය කරන්නේ, ඔබ වැඩිපුරම ආස කරන්නේ ඔබේ පංචස්කන්ධයට.
ඔබේ පංචස්කන්ධයේ අසාරභාවයේ තමයි ඔබ දකින්නට ඕනි. ඔබ මේ ආත්මෙ මිය පරලව යනකොට තවත් පංචස්කන්ධයක් අල්ලගන්නවා. ඊට පස්සේ ඒ අල්ලගත්ත පංචස්කන්ධයට අනුව උප්පත්තිය ලබනවා. මේ පංචස්කන්ධයේ දුකයි කියලා ඔබ වටහා ගන්නේ නැහැ. දුක තියෙන්නේ මේ පංචස්කන්ධයේ තුල කියලා ඔබ අවබෝධ කරගන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි ඔබ නිවන් දකින්නට නම් භාවනා කරන්න ඕනි. භාවනා කරන්නට පළමුවෙන් ඔබේ සිතේ ඇති වෙලා තියෙන මේ කාලේ භාවනා කරන්න බෑ. භාවනා කරලා මාර්ගඵල අවබෝධ කරගන්න බෑ. මේ ආකාරයේ තියෙන නොඑක් සැකයන් දුරු කරගෙන ඉන්නට ඕනි. අන්න ඒ නිසා තමයි පින්වතුනි අද දවසේ මේ වැඩසටහන තුලින් ඔබට ඒ ඔබ අසන ලද ප්‍රශ්නයට පිළිතුරක් හැටියට ඔබේ සිතේ තිබෙන ඒ සැකය දුරු කිරීම සඳහා අවශ්‍ය කාරණා දේශනා කළේ. පින්වතුනි භාවනා කරන්නට සූදානම් වෙන ඔබේ සිත තුල කිසිදු සැකයක් තබා ගන්නට හොඳ නැහැ. සියලුම සැකයන් දුරු කරන්නට ඕනි. ඊළඟට පින්වතුනි ලෞකික සැප සම්පත් ලබා ගැනීම සඳහාවත් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඒ සැප සම්පත් ලබා ගැනීම සඳහාවත් හොඳට මතක හිටලා පාඩම් කරලා විභාග සමත් වෙන්න කියලා හිතාගෙනවත් නෙමෙයි භාවනා කරන්න ඕනි. භාවනා කරන යෝගාවචරයෙක් තුල පින්වතුනි තියෙන්නට ඕනි එකම ප්‍රාර්ථනාවයි. ඒ ප්‍රාර්ථනාව තමයි මට වහවහ නිවන් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාව ඇති කරගෙන යමෙක් භාවනා කරනවා නම් ඒ පුද්ගලයාට ඒ යෝගාවචරයට භාවනාවෙන් මඟඵල ලබා ගැනීමට නොහැකි වෙන්නේ නැහැ. හැබැයි පින්වතුනි තමන්ට තියෙන චරිතයට අනුව තමන් පෙර සංසාරේ කරලා තියෙන භාවනා කුසල කර්මවලට අනුව නිවැරදි කමඨහනක් ලැබෙන්නට ඕනි. ඒ වගේම භාවනා කරන්නට සුදුසු පරිසරයක භාවනා කරන්න ඕනි. හොඳ ගුරුවරයෙක්ගේ උපදේශයන් ලබා ගන්නට ඕනි. එහෙම භාවනා කළොත් ඔබට භාවනාවෙන් ලබා ගන්න පුළුවන් නියම ආනිසංසය මඟඵල අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පින්වතුනි ඉදිරි වැඩසටහන් තුලදී ඔබට නිවැරදිව ඔබේ චරිතයට අනුව භාවනා කරන ආකාරය පිළිබඳව දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ පින්වතුන්ට මම දේශනා කළේ මේ කාලය තුල මාර්ගඵලලාභී නැහැ කියන සැකය ඔබේ හිතේ තිබෙන නිසා ඒ සැකය දුරු කර ගැනීම සඳහා අවශ්‍ය කරුණු රහතන් වහන්සේලා ලෝකේ පහළ වෙලා කොහේ හෝ වැඩ ඉන්නවා. උන්වහන්සේලා හඳුනා ගැනීම සඳහා විශේෂ ක්‍රමයක් නැහැ කියන එකත්
මේ කාලේ මඟඵල අවබෝධ කරගන්නට බැහැ කියලා ඔබ හිතන සැකය දුරු කිරීම සඳහා. ඒ වගේම ඔබ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ලෝකේ පහළ වෙන්නේ වෙනකන් බලාගෙන ඉන්නේ නැතිව මේ ගෞතම බුද්ධ ශාසනයේම මඟඵල අවබෝධ කරගන්නට උත්සාහ කරන්න කියන එකත්. ඒ සඳහා ඔබට අවශ්‍ය කරන ධර්මය පිළිබඳ දැනීම භාවනා කමඨහන් ඉදිරි කාලයේදී ඔබට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.